කොළඹට එකපාරටම ලොකුවට වහින්න පටන් අරන්. හරි ඔයාලගේ පැත්තට මේ ටිකේ වැස්ස නැතුව ඇතිනේ නේද? ගොඩක් පැති වල මං හිතන්නේ තාම වැස්සක් නැහැ. බොහෝ ප්‍රදේශ වලට හොඳ වැස්සක් නැහැ. ටික ටික වහින්න ගත්තොත් ලොකු දෙයක් ඉතින්. මොනවා හරි කරගන්න පුළුවන් ලංකාවට. මොකද පහුගිය ටිකේ වැස්ස නැතුව සෑහෙන්න අර ඔයාලට ඊට පේන්නේ නැහැ මේ වෙලාවේ ඔයාලා වෙනවට හින්දා සෑහෙන්න ප්‍රශ්න ගොඩක තමයි ලංකාව තිබුණේ පහුගිය කාලේ වැස්ස නැතුව. හරිද? මෙහෙට දැන් ඔන්න මේ මෙහෙට වහිනවා දැන් ගොඩු වෙන්න වහිනවා එක පාටම. දැන් ඉඳන් මේ හවසත් වැස්සේ නෑ මං හිතන්නේ දැන් තමයි වහින්නේ එක පාටම. ලොකු දෙයක්. ඒ කියන්නේ දැන් මම මේ අවුරුදු කාලේ ඔය මේ 14 වගේ ඉඳන් අප්‍රේල් 14 ඉඳන් වගේ මං කරේ පොඩ්ඩක් ලංකාවේ ඔය හයිඩ්‍රෝ ප්ලාන්ට්ස් ටික ඒ කියන්නේ ජල විදුලි බලාගාර ටිකේ පොඩ්ඩක් රවුමක් ගහපු එක මේ පහුගිය දවස් ටිකේ. එතකොට තත්ත්වය ඉදාම බරපතල තත්ත්වයක තමයි තිබ්බේ. එතන අර මං කියන්නේ අඳුරන ඉන්ජිනියර්ස්ලා එහෙම එතන වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් කියන විදිහට මේ ඉතාම බරපතල තත්ත්වයක තමයි මේ තිබ්බේ. එහෙම වුණා නම් මේ මාසේ ලයිට් කපන්නත් වෙන්න තිබුණා. ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබුණා. එහෙම වුණා නම් දැන් හොඳ වෙලාවට වහින්න පටන් අරන් මෙහෙට වැසර වැඩ නැහැ. මෙහෙ ජල විදුලි බලාගාර ගන්න නැහැ. ඉතින් උඩටත් වහි. පැස්සොත් එහෙම සෑහෙන්න වැඩි බැලන්ස් කරගන්න පුළුවන්. නැත්නම් වතුර මට්ටම ගොඩක් පල්ලෙහාගේ තිබ්බේ. ඒ කියන්නේ මං ගියපු ගොඩක් ඒවායේ ෆුල් කැපැසිටි එකෙන් 130ක් වගේ තමයි හදලා තිබ්බේ. ඒ කියන්නේ මෙගාවොට් 50ක් හදන්න පුළුවන් බලාගාරයක් නම් මෙගාවොට් 15යි හදහත් තිබ්බේ. ඒ තිබිච්ච වතුර මට්ටම් එක්ක 130ක් වගේම හදහත් තිබ්බේ. එතකොට මොකද ලංකාව කියන්නේ ලංකාවේ මුළු ඩිමාන්ඩ් එකෙන් දැන් ධාරා විද්‍යුතේ පාඩමත් හින්දා වටිනවනේ ඔයාලා දැනගන්න එක. ලංකාවේ මුළු ඩිමාන්ඩ් එක සාමාන්‍යයෙන් දවසකට ඇවරේජ් පීක් ඩිමාන්ඩ් ඒ කියන්නේ වැඩිපුරම වගේ මෙගාවොට් 3000ක් විතර ඕනේ. ඔය 3000න් 1000ක් හදන්නේ ජල විදුලියෙන්. තව 1000ක් හදන්නේ ගල්ලංගු වලින්. ඊටු ටික තවත් විවිධාකාරයේ ඩීසල්, තෙල් එක බලාගාර වලට යනවා. එතකොට සාමාන්‍යයෙන් අර ජල වතුර ටික නැති දැන් මේ ටිකේ කොහොමද ගල්ලංගුරු ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ගල්ලංගුරු ප්‍රශ්න නිසා ඒ පැත්තෙනුත් අනිවාර්යෙන් අවුලක් එනවා. ඊළඟ යුද්ධ ප්‍රශ්න නිසා ඩීසල් ඔයිල් ප්‍රශ්නෙත් එනවා. ඒතර අර 100ට දැන් මුළු 3000න් 1000ක් තිබ්බේ මේ කතා කරන ධාරා විද්‍යුතය තමයි හරිද? 1000ක් තිබ්බේ 1000ක් හදහත් තිබ්බේ වතුර වලින්. ඊටු 1000 හදහත් තිබ්බේ තෙල් වලින්. ඊට පස්සේ ගල්ලංගුරු වලින් ඔහොමනේ. ඉතින් තෙල් ප්‍රශ්නිකුත් තියෙනවා, ගල්ලංගුරු ප්‍රශ්නිකුත් තියෙනවා, වතුර ප්‍රශ්නිකුත් තිබ්බ විදිහට තමයි රට තිබ්බේ කියන්නේ. මෙහෙම තියාගත්තට පුදුම ලක්ෂණාවයක් සියල්ල බැලන්ස් කර. දැන් වැස්ස පටන් ගත්ත හින්දා තමයි මේ කොහොම හරි ගොඩ දාන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණා නම් එහෙම ඊළඟ මාසේ ලයිට් කපන්නත් ලොකු ඉඩක් තිබ්බා මේ අප්‍රේල් අන්තිම වෙද්දී. ඊළඟ මාසයක් වෙන්න දෙයක් නැහැ. මොකද අර ජලාශවල වතුර මට්ටම් අන්තිම හරිය තිබ්බේ. අර තව 130ක ලෝඩ් එකෙන් තමයි ඒගොල්ලෝ දිව්වේ ගොඩක් ඒවා. ඒතර මෙගාවොට් 1000ක් හදන්නේ ලංකාවේ සාමාන්‍ය ප්‍රධාන ජල විදුලි පද්ධති දෙකක් තියෙනවා. එකක් ලක්ෂපාන කම්ප්ලෙක්ස් කියන එක, අනිත් එක තමයි මහවැලි කම්ප්ලෙක්ස් කියන එක. ඒතර ලක්ෂපාන කම්ප්ලෙක්ස් තමයි ඉස්සර හදලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ඔය ජල විදුලිය කියන එක ලංකාවට හඳුන්වා දෙද්දී ඔය ඩී.ජේ. විමල සුලේන්ද්‍ර කියන ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර් බේස් කරගෙන හැදිච්ච යා මූලික වෙලා හදපු ඔය විමල සුලේන්ද්‍ර බලාගාරය ලක්ෂපාන නිව් ලක්ෂපාන ඕල් ලක්ෂපාන කියලා දෙකක් තියෙනවා. ඔය ටික මේ හදලා තියෙන්නේ ඔය මෙගාවොට් 300 ගානක. ඒ කාලේ එච්චර ලොකු විදුලි පරිභෝජනයක් ලංකාවට ඕනේ නැහනේ. ඒතර මෙගාවොට් 300 ගානක් හදලා දිනවා මේ ලක්ෂපාන කම්ප්ලෙක්ස් කියන එකේ. ඔය මාඋස්සා කැලේ ජලාශය, කාසල්විල් ජලාශය බේස් කරගෙන එතනින් වතුර අරගෙන කැලණිගඟ හරස් කරලා කැලණිගඟෙන් වතුර නවත්තගෙන එතනින් ජල විදුලි පිච් එකක් තියෙනවා. ඒක තමයි ලක්ෂපාන කම්ප්ලෙක්ස් කියන. අනිත් එක මහවැලි කම්ප්ලෙක්ස් කියන එක. මහවැලි කම්ප්ලෙක්ස් කියන එක 1900 මම හිතන්නේ 70 ගණන් වල තමයි හදන්න පටන් ගන්න දෙන්නේ. ඔය මහවැලි කම්ප්ලෙක්ස් කියන එකේ තියෙනවා ඒක ඊට වඩා ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. මොකද මේ අතන මෙගාවොට් 300 ගානක් හදලා දෙන්නේ. ඒතර මහවැලි කම්ප්ලෙක්ස් කියන එකේ මෙගාවොට් 700ක් විතර හදලා තියෙනවා. ඉස්සරක් ලංකාවට මේ හදලා තියෙනවා නෙමෙයි හදනවා. දැන් ඕනේ වෙන හින්දා ඒකේ තමයි ඔය මහවැලි කම්ප්ලෙක්ස් එකේ තමයි හොඳ බලාගාර ටික තියෙන්නේ. කියන්නේ හොඳ කියන්නේ මේ වෙලාවේ ලොකුවට දුවන කොත්මලේ, අප කොත්මලේ ඊට පස්සේ ඒ ටික තියෙන්නේ මේ ඔය එතන තියෙන ගොඩක් තියෙන මොරගහ කන්ද එහෙම තියෙන ජල ටිකක් පවර් ප්ලාන්ට් ටිකක් ඔය පොඩි ඒවාටිකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙන වික්ටෝරියා, රන්දිනිගල, කොත්මලේ, අප කොත්මලේ, මොරගහ කන්ද, පොල්ගොල්ල කියලා පොඩි එකක් තියෙනවා. ඊට පස්සේ ඔහොම ටිකක් තියෙනවා. ඒ ටික තියෙන්නේ එතන මෙගාවොට් 1000ක් හදන්න එතන බලාගාර සෙට් එකක් තියෙනවා. ඔය ටිකෙන් තමයි ඉතින් අර ලංකාවේ මුළු විදුලි බල පද්ධතියෙන් තුන එකක් අල්ලන් ඉන්නේ. මොකද විදුලිය නැතුව මොකක් කරන්න බෑ හරිද? ඒ කරන්ට් එක නැතොත් ඉන්ටර්නෙට් උත් නෑ, පන්තිත් නෑ, හොස්පිටල් ෆන්ක්ෂන් කරන්නත් බෑ, මොකුත් කරන්න බෑ රටම නවතිනවා. ඒ නිසා අර දශමෙට බේරුනේ මම වැස්සත් එක මතක් වුණේ ඕක.
වැහැපු හින්දා ගොඩ ගියා. වහී ඉස්සරහට දිගට උඩහට වැස්සොත් ගොඩම තමයි. කාසල් రీ පිරුණොත්, මොරගහ කන්ද පිරුණොත්, වික්ටෝරියා ඒ රන්දනිකල ඒ ටික මේ ගොඩ දාගත්තොත් වැඩේ බැලන්ස්. අර නිකන් නැත්. එහෙම නැතිවම නම් ඉතින් ලයිට් කපන්න දුවන රැයට එහෙම පාඩම් කරන එකේ ඉඳන් ඒ ලෙවල් වල ඉඳන් ලොකු ප්‍රශ්නයකට මුත්පත් වෙනවා. හරිද? ඒ නිසා මේ ඒක ඊටාම මේ වටිනා දෙයක් වහින්න පටන් ගත්ත එක වැස්සත් එක්ක මට මතක් වුණේ ඒක මුලින්ම අර වහිනවා කිව් එකත් එක්ක ලොකුවට මතක් වුණේ ඒක මාරම දෙයක්. මොකද මම පහුගිය ටිකේ කරේ ඔය කියන බලාගාර ටිකේ පොඩ්ඩක් රවුමක් ගහපු එක පොඩි පොඩි කාරණා ටිකක් හේතුවෙන්. හරිද? එතකොට මේ හරි වැඩේට